දැන් මේ කටින පින්කම් කාලෙනේ මෙහෙනේ. හාමුදුරුවනේ මෙහෙත්තර කටිනට පොර කනවද නැතුවද මං හිතන්නේ. කටිනට දැන් ලබන අවුරුද්දත් බාර අරන් නැත්තේනේ. එහෙම. හාමුදුරුව බැරි වෙලාවත් හෙට දිහාට මේ මිනිස්සයා ගෙන්නලා කියන්නකො දෙන්න හම්බෙන්නේ වෙන කෙනෙක් ඉල්ලනවා කියලා. වෙඩි දිනන හාමුදුරුවන්ට. ඇයි මිනිස්සු හිතාගෙන ඉන්න හාමුදුරුවනේ බල්බල් දාපුවාම කටිනේ හරි කියලා. මිනිස්සු හිතාගෙන ඉන්නේ පෙරහැරේ ගිනි බෝල කරකවුවාම කටිනේ කියලා. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එනකොට ගිනි බෝල කරකවද? කසකාරයෝ අරන් ආවද? සංස්කෘතික කාරණා වෙනම නඩත්තු කරන් කටිනේ බෞද්ධ වුණාම පින්නතුනේ අපි කර නාගිත හාමුදුරුවෝ කියනව නේද මම මෙහෙමයි කටිනේ කරේ කල්ප 91කට කලින් කොහොමද? වස්තුම් මාසේ සීල සම්පන්න වුණා. පංචශීලය ආරක්ෂා කරා පෙහෙවස් සමාදන් වුණා. වචනයක්වත් අර කටින පෙරහැරක් යනව නේද මේ? පෙරහැර යනවා. සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ බුදියාගෙන ඉඳලා නැගිටලා දුවගෙන ගිහිල්ලා හාමුදුරුවනේ කටන පෙරහැර රුපියල් 100ක් දාපුවම කටනානි සංසම් වෙනවා කියලා. රුපියල් 100 කටනානි සංස ගත්තා ඒක. එහෙම 2.50ට ඕක කරන්න බෑ. කප්රුගේ සබන් කෙටයක් හෙල්ලපුවම හොඳලා ඉතින් කටනානි සංසම් වෙනවා කියලා. එහෙම නැහැ. මොකවත් ඕනේ නැහැ. වස්තු මාසය තුල කටිනේ වෙනුවෙන් මොකද කරන්න ඕනේ? සීල සම්පන්න වෙන්න ඕනේ. කය වචනේ ප්‍රවේශම් සහගත වෙන්න ඕනේ. මහා සංඝරත්නයට අනේක විදිහට දම්පැන් පූජා කරලා තියෙන්න ඕනේ. මේ හාදුල්ලට ඇතිතරම් පද හදලා ගතු කියලා කේලම් කියලා බැනලා කටිනට ඇවිල්ලා සබන් කැටයක් කෙල්ලනවා. කටිනානි සංසම්බෙනවද එහෙම? එහෙම හම්බෙන්නේ නැහැ. භෞතිකයේ තුල සම්බුද්ධ ශාසනයේ පින්කම් වල තක්සේරුව නිර්ණායකයක් වෙන්නේ නැහැ. බුදුරු ගන්න අර මනස මූලික වෙලා කරන කියන දේවල් වල සුභාසුභ හොඳ නරක මත තමයි පින් කුසල් තීරණය වෙන්නේ. ඒ හින්දා කටිනේ වෙනුවෙන් දැන් කවුද පේ වෙලා ඉන්නේ? කවුද සිල් රැක්කේ? කවුද බුද්ධ වත කරේ? කවුද හාමුදුරුවන්ගේ වත පිළිවෙත කරේ? මල් ගහක්වත් හිටෙව්වද මේ කාලේ පන්සලේ? ශාසනය වෙනුවෙන් කියලා. ඒ හින්දා ඔය සල්ලිත් එක්ක කරන්න බෑ. ජීවිතේට මිනිස්සුන්ට පොරකන්න එහෙම නෑ පන්සල් වල ඔය. හාමුදුරුවනේ පාත්‍ර එහෙම අරන් ගියපුවම මිනිස්සු හරි කැමති අරක බුදුහාමුදුරුවන්ට කවා ගන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ. අර තියෙන සේරමයින් කරලා බුදුහාමුදුරුවන්ගේ අත උඩින් හරි කමන්නේ තියන්න පුළුවන් නම් තියෙනවා. කාගේකද? තමන්ගේක. ඒ හින්දා මේ තථාගතයන් වහන්සේ හිත තුල තියාගෙන හිට. මේ ඔය අර චෛත්‍යයට කල් දෙන්න ගියා මේ චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලක් තේරුමක් තියෙනවා.